අවසර මාතලේ සුමංගල හාමුදුරනේ. තෙරුවන් සරණයි. අපි උපුල්වන් දෙවියන්ගේ ඒ ගායනය දෙවියන්ට ගයපු ඒ ගායනය අහලා පටන් ගමු. දෙපිනුවරට දෙවිරුව වැඩමනේ මහදෙවොලක දෙවියන් වැඩ ඉන්නේ තේජස් දසක් බලයන් පතුරන්නේ බලති උපුල්වන් දෙවි සේත් දෙන්නේ. හාමුදුරනේ උපුල්වන් දෙවියෝ විෂ්ණු දෙවියෝ කියන්නේ එක්කෙනෙක්ද දෙන්නේ? උපුල්වන් දෙවියෝ විෂ්ණු දෙවියෝ කියලා කියන්නේ දෙන්නේ. එතකොට විෂ්ණු දෙවියෝ තමයි Hindu ආගමට අනුව ඉන්න දෙවියෝ. උපුල්වන් දෙවියෝ කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ එදා පිරිනිවන් මංචකයේදී සක්‍ර දෙවියන් අමතනවා. සක්‍ර දෙවියන් අමතලා මේ ලංකා ද්වීපේ පාර කරන්නේ සක්‍ර දෙවියන්. එතකොට සක්‍ර දෙවියෝ තමයි උපුල්වන් දෙවියන්ට බාර කරන්නේ මේ ලංකාදීපයේ තමයි අනාගතයේදී ධර්මයේ රැකෙන්නේ. ධර්මයේ පරිස්සම් වෙන්නේ. ඒකින්ද මේ ලංකාදීපේ පරිස්සම් කරන්න කියලා සක්‍ර දෙවියෝ තමයි උපුල්වන් දෙවියන්ට බාර කරන්නේ. දැන් අපේ රටේ TikTok එකේ සෝෂල් මීඩියා වල ස්වාමීන් වහන්සේලා අපේ හාමුදුරු ගණනාවක් ධර්මයේ දේශනා කරනවා. කාව්‍යමය දේශනා කරනවා. ඉතින් අපේ හාමුදුරුවෝ මාතලේ සුමංගල හාමුදුරුවෝ කිව්වහම ගොඩක් ෂෙයා වෙච්ච ගායනාවන් ඉදිරිපත් කරපු බුදුහාමුදුරුවන්ගේ ගුණ ගායනා කරපු ඉතින් එහාට ගිහිල්ලා ගොඩක් දෙවිවරු ගැන තව මොනවද හාමුදුරුවෝ දෙවිවරු ගැන ඔබ වහන්සේ ගායනා කරලා තියෙන ගම්හාර දෙවියෝ ගැන කරා කියන්න බලන්න. සද්ද නොකර තුන් යාමේ වඩින්නේ සුන්ද පිච්ච සුවඳින් උතුරන්නේ ඉන්ද සමන් කුසුමින් පුද දෙන්නේ සුන්ද දෙවිඳු ගම්බහර වදින්නේ. අපේ හාමුදුරුවෝ පුංචි කාලේ මහාන වෙද්දී දැනගෙන හිටියද මෙච්චර ගමනක් ඒ විදිහට? ඉස්සර පොඩි කාලෙවත් මට එහෙම සින්දුවක් කියන්න හැකියාවක් තිබ්බේ නැහැ. ඇත්තටම කිව්ව පොඩි කාලෙවත් එහෙම කවියක් කියන්නේ නැහැ. හැබැයි මේ මං හිතන්නේ මට මේ බුදු දහම තුළින් ලැබුණු ලොකුම වටිනාකමක් තමයි මේ කවිය කියලා කියන්නේ. ඔබ වහන්සේ ජීවිතේ මුහුණ දීලා තියෙන ගැටලු අභියෝගات එක්ක මාතලේ ඉපදෙන්නේ. ඔව්. මාතලේ වේරගම. ජීවිතේ අද කුරුණෑගලට ඇවිල්ලා ඉන්නේ. ඔව්. මොකද්ද මේ සංසාරේ හාමුදුරනේ? ඒ කියන්නේ මාතලේ ඉන්නකොට අයියේ මං ඇත්තටම ගොඩක් දුක් විඳපු මිනිස්සෙක් පොඩි කාලේ. මොකද මම මහාන වෙන්නේ අවුරුදු 18 දී මහාන වෙන්න ඉගෙනගෙනත් ඉවරුණාට පස්සේ තමයි මහාන වෙන්නේ. පොඩි කාලේ හරියට මම දුක් විඳා. හැබැයි මම හිතන්නේ මං ඒ දුක් විඳපු හින්දා තමයි අද මට මේ විශ්වයෙන් ලබා දෙන්න තියෙන හොඳම දායාදය මට ලබලා දීලා තියෙන්නේ. මේ චීවරේ ලබලා දීලා තියෙන්නේ. මට ලැබුණු ලොකුම වටිනාකම ලොකුම දායාදය තමයි මේ කසාවත. එතකොට පොඩි කාලේ මම සමාජයේ ගොඩක් දුක් විඳපු තැන් තිබ්බා. සමාජයේ ගොඩක් අඬපු තැන් තිබ්බා. අම්මවත් අප්පච්චිත් නැතුව තනියම ජීවිතේ ගත කරපු තැන් තිබ්බා. එතකොට අපේ අම්මා පොඩි කාලේ ඉඳන් හරියට දුක් විඳපු කෙනෙක්. ඒ කියන්නේ අපේ අම්මලාට සල්ලි තිබ්බේ නැහැ. තාත්තලාට එහෙම සල්ලියක් තිබ්බේ නැහැ. පොඩි මැටි ගහපු ගෙදරක තමයි හිටියේ. එතකොට අම්මා දැනටත් රටේ ඉන්නේ. පොඩි කාලෙත් මට මතකයි මං 2 3 පන්තිවල වගේ අපේ අම්මා වැඩ කරේ ගමේ පතලේ. ගමේ ගල් කඩපු පතලේ තමයි අම්මා වැඩ කරේ. එතකොට අම්මා ඒ පතලේ වැඩ කරනකොට ඒ හම් වෙන සල්ලි වලින් තමයි අම්මා අපිව ජීවත් කරවුවේ. අපච්චි වැඩ කරේ බේකරියේ. එතකොට අපේ අම්මා රට ගියා. ඒ කියන්නේ ගෙදර ආර්ථික ප්‍රශ්නයි සල්ලි නැති හින්දා අම්මා රට ගියා. රට ගියාට පස්සේ ආයේ දැන් මට අපච්චි හවසට තමයි හවස බේකරියේ වැඩට යන්නේ. එතකොට අපච්චි ආයේ එන්නේ නැවත පහුවදා උදේට. එතකොට මට රැට ගෙදර තනියම ඉන්න බැරි හින්දා අපේ ගෙදරට එහා පැත්තේ චුට්ටක් එහා පැත්තෙන් තියෙන ගෙදරක තමයි මම නතර වුනේ. එතකොට මට හරියටම මතකයි අද වගේ මට ඒ සිදුවීම කවමදාකවත් අමතක වෙන්නේ නැහැ. එතකොට තමයි මම ජීවිතේ ඉගෙන ගත්තේ ඇත්තටම මිනිස්සු කියලා කියන්නේ කවුද? ඇත්තටම ජීවිතේ දුක කියලා කියන්නේ මොකක්ද කියලා. මම හැමදාම හවසට කොට්ටේ බෙඩ් ෂීට් එකයි මම තුරුඩු කරගෙන හැමදාම හවසට ගෙදරට යනවා. ගෙදරට ගිහිල්ලා මම හැමදාම යාළගේ නිදාගත්තේ පැත්තකට දාලා තිබ්බ සෝෆා එක තමයි නිදාගත්තේ. එතකොට එයාලා ගෙදර හොඳට බාත්රූම් වොෂ්රූම් හදලා තිබ්බා. එතකොට එයාලා කොමඩ් හදලා තිබ්බේ. මං හිතන්නේ අර අපේ තිබ්බ දුප්පත්කමත් එක්ක වෙන්නේ නැති එයාලගේ වොෂ්රූම් වලටවත් යන්න දුන්නේ නැහැ. එතකොට මට රෑ වෙලා හදිස්සිය වොෂ්රූම් එකට යන්න ඕනේ වුණත් මම ගෙදරට ආයෙ යන්න ඕනේ. මහරෑ හරි යන්න ඕනේ. ඒ වගේ ජීවිතේ දුක කියන තිබ්බ. හැබැයි මං අද වෙනකන් අම්මටවත් කියලා නැහැ. මේක අම්මහයි මේක අපේ අම්මේ දකියේ. ඒ වගේ මොකද අර අම්මට දුක කියන්නේ නැහැ. මොකද අම්මනේ හැමදාම පුළුවන් තරම් දුක් විඳලා හරි අම්මා හැමදේම අපිට දුන්නා.
හැබැයි අද ඉන්න තැන දැකලා මගේ අම්මා තරම් සතුට වෙන කෙනෙක් මේ ලෝකේ කොතරම්වත් නැහැ. අම්මා ඒ තරම් අද සතුට වෙනවා. මතු බුදු වෙන අම්මා කියලා කියන්නේ. අනිවාර්යයෙන්. අපේ අම්මා අපිට තරම් අම්මටවත් අම්මා ආදරේ නැති. ආදරේ නැහැ. අම්මලට ආදරේ කරන්නේ නැහැ. මට මතක කාලයක් තුරාවට ඒ කියන්නේ අපේ අම්මි රට යන්න කලින් අම්මා හැමදාම ඇඳේ වෙන අය ඇඳපු ඇඳුම් ඇඳේ. අම්මා හැමදාම දාපු සෙරප්පු දෙක පවා කවුරු හරි කෙනෙක් දාපු සෙරප්පු දෙකක් තමයි අපේ අම්මා ඇඳේ. හැබැයි අම්මා කවමදාකවත්ම අපිට අර වෙන කට්ටිය ඇඳපු ඇඳුම් අඳින්න දුන්නේ නැහැ. මගේ අම්මා හැමදාම කුලී වැඩක් කරලා හරි කවන්නේ අම්මා කොහෙන් හරි අපිට කලිසම් කෑල්ලක් කඩෙන් ගෙනල්ලා තමයි අම්මා අපිට දුන්නේ. අද අම්මට නිවන් ගියා වගේ ඇතිනේ. අද අම්මට නිවන් ගියා වගේ ඒක අම්මට කියලා නිම කරන්න බෑ. අද අම්මා හරි සතුටින් ඉන්නේ. මොකද කවුරු හරි කෙනෙක් ඔබ වහන්සේගේ මේ ආදරය, ඔබ වහන්සේ ලබන ආදරය, ඔබ වහන්සේ ලබන මේ ප්‍රතිචාර ගැන අම්මා ආඩම්බර ඇති. ඔව් අනිවාර්යෙන්ම අම්මට ගොඩක් ආඩම්බරයි. මොකද මම කවියක් ඉස්සරවම YouTube channel එකට උනත් දානකට උනත් දැන් අශේන් අයියා ගාවට එනවා කිව්වට පස්සෙත් අම්මට ඒක මාර හැපි. අම්මට ඒක හරිම සතුටුයි. මොකද අම්මා හැමදාම මට කිව්ව දෙයක් තමයි මම දවසක මේ ලෝකෙන් ගියත් පුතා මේ ලෝකේ හොඳ තැනක ඉන්නවා. අම්මා කියන්නේම සසරක් නේ. අම්මා කියන්නේම සසරක්. ඒ අම්මගේ ආදරය ගැන කවමදාකවත් නිම කරන්න බෑ ඒ ආදරය ගැන. හැමෝටම අපිට බැරිද මේ කාව්‍යමය දේශනා කරන ස්වාමින් වහන්සේලා මේ ලංකාව වටේම ඉන්නවා. මේ වීඩියෝ එක නරඹනවා වෙන්නත් පුළුවන්. අපිට බැරිද ලංකාවේ මේ කාව්‍යමය දේශනා තව තවත් වැඩියෙන් ප්‍රචාරය කරන්න? අපිට පුළුවන්. මං හිතන්නේ ඔබ වහන්සේ TikTok එකෙන් මේක පටන් ගද්දී ඔබ වහන්සේට followers ලා බිඳුවක් ඉද්දි කීනකින්වත් හිතන්නේ නැතුව ඇති ලක්ෂය පන්නයි කියලා. අද ඔබ වහන්සේ ලක්ෂයක් පන්නලා තියෙනවා TikTok එකේ followers ලා. ලක්ෂ 4යි ගාන. ලක්ෂ 4යි ගාන. අද වෙද්දි ලක්ෂ 4යි ගාන. ලක්ෂය පන්නවා කියන කඩේම ස්වාමින් වහන්සේ කෙනෙක් මේ TikTok කියන platform එකේ කරනවා කියලා කියන්නේ කාරෝර හිතනවා නම් ගෑන් ළමයි නටනේවට එමන් නැත්තම් මේ gossip වලට තමයි views followers ලා තියෙන්නේ කියලා. නෑ ගිහින් බලන්න මාතලි සුමංගල හාමුදුරුවෝ කියලා search කරලා බලන්න. හාමුදුරන්ට මේ තියෙන reach එක මේ බුද්ධ ශාසනයට තියෙන රීච් එක වැඩිපුරම අය දැන් අපේ බණ වුණත් වැඩිපුරම අහන්නේ මැද පෙරදිග වැඩ කරන අම්මලා. මැද පෙරදිග දුක් විඳින අම්මලා. එතකොට ලංකාවේ ගොඩක් තරුණ තරුණියෝ බණ අහනවා. ගොඩක් තරුණ තරුණියෝ කවි බණ ටික අහනවා. එතකොට හැම මිනිස්සෙක්ම මේ බණ ටික අහන්නේ වැඩ රාජකාරී 1000ක් අස්සේ. මොන වැඩේ තිබ්බත් වැඩ කරන ගමන් හරි මේ මිනිස්සු බණ ටික අහනවා. එතකොට මේ අපේ ලංකාව මං අදට සතුටු වෙන එකම දේ තමයි අපේ ලංකාවේ මිනිස්සුන්ගේ හිත හරි අහිංසකයි. ඒ මිනිසුන්ට වරදින්නේ නැහැ. මැද පෙරදිගක මොන වැඩේ කරගෙන හිටියත් අපේ මිනිසුන්ගේ හිත හයිය. අපේ ජාතිය හැමදාම මොන අරුබුදාවත් මොන ප්‍රශ්නය ආවත් ෂේප් එකේ ජීවත් වෙනවා. උඩ ආයෙත් එනවා. ආයෙ මෙහෙම යනවා. වැටෙනවා ආයෙ උඩට එනවා. මාකාර වාසනාවන්ත ජාතිය. ඒ තරම් වාසනාවන්ත පින් බලේ වෙන්නේ නැති මේ පොළොවේ තියෙන. මහා බලවත් පොළවක් මේ පොළව. මොකද සිව්බුදු රජාණන් වහන්සේලා ජීවමාන වැඩ හිටපු පිම්බිම. කකුසඳ කෝණාගම කාශ්‍යප ගෞතම කියන බුදුරජාණන් වහන්සේලා වැඩ හිටපු පිම්බිමක් තමයි මේ ලංකා දරණී තලේ. මේ ලංකාවේ පය ගහලා ඉන්න මිනිස්සෙක්ට වරදින්නේ නැහැ කවදාකවත්. දැන් ඕනතරම් මිනිස්සු කියනවා මේ ලංකාවේ ඉඳලා දියුණු වෙන්න බෑ, ගොඩ යන්න බෑ. රස්සාවක් කරත් හරියන්නේ නැහැ, සල්ලි නැහැ කියලා මිනිස්සු ඕනතරම් රට යනවා. දැන් අයියේ රට කොච්චර බෝම්බ ගහන. එතකොට මේ මිනිස්සු කොච්චර ඇඟිලි ගනිනවද මට ලංකාවට යන්න තිබ්බනම් කියලා. යුද බියකින්ද ඉන්නේ නේ. ඉන්නේ. කොයි වෙලාවෙක එහා පැත්තේ තැනකට වැටෙද්දී අපිට දෙයක් වේද කියලා හිතෙන්නේ. අපි කාගේවත් දෙයකට අපිට මුහුණ දෙන්න වෙයි කියලා. සමහරකට අපි නොකරපු වරදකට අපිට වෙන රටක ඉඳන් දඩුවම් විඳින්න වෙයි කියලා හිතනවා මේ කොහෙවත් තියෙන යුද්ධයක් හින්දා. ඉතින් අපේ මිනිස්සු හරි අසරණයි. අපේ ශ්‍රී ලාංකික ජනතාව බහරේන්, කුවේට්, ඩුබායි, බුඩාබි, ඕමාන් මේ රටවල් වල ඉන්න මිනිස්සු ඉන්නේ මාර පුදුමාකාර පීඩනයකින් ඕල්රෙඩි. ඒ කියන්නේ මේ යුද්ධ ඕනේ නැහැ. කොහොමත් ඉන්නේ ඕල්රෙඩි පීඩනය. දැන් අය මට මේ ඊයේ කෝල් එකක් එනවා. ඒත් මේ පිටරටක ඉන්න අම්මා කෙනෙක්. ඒ අම්මා මට අඬ කියනවා හාමුදුරුවෝ මම මේ ගහන බෝම්බ එකකින් මම මැරිලා ඇයිද කියලා කියන්න බෑ. හැබැයි මට තියෙන එකම හීනේ බලාපොරොත්තුව මම රට ආවේ මගේ දරුවෝ දෙන්න වෙනුවෙන් කියලා. මම නැති වුණොත් මගේ දරුවෝ දෙන්නට අනාගතයක් නැහැ. මට ඒ වේදනාව දරා ගන්න බෑ. අරහෙන් අර රින් එක සද්දය ඇහෙනකොට එයාලට මාර බයක් ඒක. ඒ එලාම් එකට හරි බයයි. වැදෙන ඒ පෙල් එක සමහරක් වෙලාට අපිට බෝම්බයක් ගැහුවෙන්නේ නැතත් බෝම්බයක් ගැහුවා වගේ තමයි ඒ ෂොක් එක. එතකොට දැන් මේ වෙලාව වෙද්දි සයිරන් හඬ ඇහෙනවා කියලා කියනවා. ඇයි 24ම ගහන්නේ නැහැ. හැබැයි ඒක ඇයි හාමුදුරනේ මේ ලෝකෙට මෙහෙම වෙන්නේ? මේ ලෝකයේ අයියේ බුදුහාමුදුරුවෝ අපිට දේශනා කරේ මොකක්ද? අවිගත්තු අවියෙම දවසක නැසිනවා. අවියක් ගත්ත මිනිස්සයාට දවසක මරණය උදා වෙන්නේ අවියෙම තමයි. එහෙමයි. යුද්ධේ පටන් ගත්ත මිනිස්සයාට දවසක යුද්ධේ නිමාව දකින්න වෙන්නේ තව මිනිස්සෙක්ගෙන් වෙඩි පහරකින් හරි තමයි තමන්ගේ ජීවිතේ නැති වෙන්නේ. ඒක මේ ලෝකයේ ස්වභාවය. අධර්මිෂ්ඨ වෙන්න පාලකයෝ ධාර්මික නොවි අධර්මිෂ්ඨ වෙන්න වැරදි වැඩ කරන්න මේ ලෝකේ දුර්වල වෙනවා, පිරිහෙනවා. එකෙන් දුක් පීඩා විඳින්න අහිංසක මිනිස්සු, අහිංසක ජනතාව. අපේ ජනතාව කොවිඩ් හින්දා
ගොඩක් බැට ගෑවනේ. දැන් ආයෙත් යුද්ධයක් හින්දා බැට කන්නම් කවදාවත් එපා. හීනකින්වත් පේන්න හොඳ නැහැ වගේ හීනන. මොකද ආයෙත් ටුවරිසම් වැටුනොත්. දැන් UAE වල ටුවරිසම් වැටිලා තියෙන්නේ. අපේ රටේ ටුවරිසම් යාන්තම් නැගිටගෙන යන අපි එන ගමන් ඉන්නේ. ගොඩ යනවා ගමන්. මේ බෞද්ධ රට අපේ රට පුංචි රට පුංචි දිවයින. මුළු ලෝකෙම බුද්ධ ආගම හොයාගෙන ඉන්න රට. ඒතර මේ රට තව තවත් ලෝකෙ බබලවන්න බුද්ධ ආගමෙන් ඔබ වහන්සේ ලොකු පරිශ්‍රමයක් යොදවනවා. ඔබ වහන්සේ සමහරක් විට ස්වාමින් වහන්සේලා 10 දෙනෙක් 15 දෙනෙක් 20 දෙනෙක් කරන වැඩේ තනියෙන් කරනවා. එච්චර පව එකක්. මොකද ෆලෝවර්ස්ලා ලක්ෂ 4කට ආමන්ත්‍රණය කරනවා කියන්නේ නේ. දැන් වීඩියෝ එක උනත් තනියම කරන්නේ, එඩිට් කරන එක උනත් ඔක්කොම තනියෙන්. හැමදේම ඔබ වහන්සේ තනියෙන් කරන්නේ නේ. කවුරුත් නැහැ. හැමදේම තනියම නැහැ. ඒ කියන්නේ මට අම්මා කියලා දීපු දෙයක් ඒක. අම්මා මට හැමදාම පොඩි කාලේ ඉඳන් කිව්ව දේ ඔය ෆෝන් එකකින් හමුදු ළඟ තියෙන ෆෝන් එකෙන් කරනවා. තනියම ඔබ වහන්සේ වීඩියෝ වීඩියෝ කරගෙන කරනවා. ලයිට් එක හදා ගන්නවා පොඩ්ඩක්. කරලා ඔබ වහන්සේම එඩිට් කරනවා. අම්මා කිව්වේ Tamanට පුළුවන් දේ කොහෙන් හරි ඉගෙන ගන්න. Tamanට ඕනම දෙයක් ඉගෙන ගන්න පුළුවන්, බලාගෙන ඉඳලා ඉගෙන ගන්න පුළුවන්. අද ඕන තරම් සෝෂියල් මීඩියා වල YouTube එකට ගිහිල්ලා මේක කරන්න කොහොමද කියලා බැලුවොත් අපිට ඒක ඉගෙන ගන්න පුළුවන්. බෑ කියලා මේ වීඩියෝ බලන ස්වාමීන් වහන්සේලා, සාමාන්‍ය ස්වාමීන් වහන්සේලා පුළුවනි පටන් ගන්නනේ. පුළුවන් අනිවාර්යයෙන්. අපිට කතා කරන්න, අපෙන් සපෝට් එකක් ඕන නම්, අපෙන් ඔබ වහන්සේලාට උදව් ඕන නම් මම පෞද්ගලිකව මම සූදානම් මේ වගේම ඔබ වහන්සේත් සූදානම් කියලා මම දන්නවා. මැසේජ් එන වෙදී අනන්ත අප්‍රමාණ. ඉතින් ඒ අතරින් උදව්වක් ඉල්ලුවොත් මේ අපිට තාක්ෂණ දෙන්න පුළුවන් සපෝට් එක අපි දෙමු හාමුදුරුවෝ. ඉතින් ඉස්සරහට ඔබ වහන්සේගේ මැදිහත් වීමෙන් ඒ වගේම අපේ නවගත්තේ මහමුදුරුත් ඉන්නවනේ. ඔව් අනිවාර්යයෙන්. ඉතින් අපිට පුළුවන් නම් තවත් දන්න අඳුරන කට්ටිය බොහෝ දෙනෙක් ඉන්නවා. ඔව්. අපි පුංචියට මේක පටන් ගමු. අනිවාර්යයෙන්. එකතු කරලා අපි කාව්‍යමය සැඳාවක් තියමු. ඒ සැඳෑවේදී අපි අලුත් ස්වාමීන් වහන්සේලාට ඉඩක් දෙමු ලෝකෙටම කවි ගායනා කතා කරන්න. කවි කියන්න. කවි කියන්න. අපි මේ වගේ වැඩක් කරමු ආමුදුරනේ. මම හැමදාම මට වැඩිය කවුරු හරි කෙනෙක් කියලාට යනවාට. එහෙමයි. මට වැඩිය ලස්සන කටහඬවල් තියෙන මිනිස්සු 1000ක් කෝටි ගාණක් මේ ලෝකේ මේ ලංකා දරණි තලයේ බිහි වෙන්න කියන එක තමයි මගේ ප්‍රාර්ථනාව. පින කියන්නේ තව කෙනෙක්ට හරියද්දී අපිට ඇති වෙනවා නම් සතුටක්. ආන් ඒක තමයි. ඒක තමයි පින. ඇති වෙනවා දුකක්. ඔව්. අපි ගොඩාක් පව් කරගන්නවා කියලායි මම හිතන්නේ. ඔව්. දැන් අපි මිනිස්සෙක් දියුණු වෙනකොට උනත් අපේ මිනිස්සයාට ඒක සතුටක් නැහැනේ. කෙනෙක් මහන්සියෙන් දියුණු වෙනකොට, කෙනෙක් මහන්සියෙන් මොන හරි දෙයක් කරනකොට මිනිස්සු එකෙන් කකුලෙන් අදිනවා. මිනිස්සු හරියට ඊර්ෂ්‍යා කරනවා. දැන් අයියා වුණත් කොච්චර අර මේ දිට්ට සොලිගුණාටු කාලේ මිනිස්සුන්ට කොච්චර උදව් කරාද. හැබැයි මිනිස්සු උදව් කරපු එක ගැන නෙවෙයි කිව්වේ. මිනිස්සු අඩුපාඩුකම් හොයලා නැති වැරදි පටවලා මිනිස්සු හංගාඩු කැවුවා. අපි කවුද කියලා හමුදුරනේ අපි හෘද සාක්ෂි විතරක් දැනගත්තාම හොඳටම ප්‍රමාණවත් කියලා තමයි මම හිතන්නේ. මොකද මම බුද්ධ ආගම ගොඩක් අධ්‍යයනය කරනවා, ගොඩාක් අධ්‍යයනය කරනවා. මේ දවස්වල මම තවත් දරුවෙක් ලබන්න ඉන්නේ. ඔව්. වාසනාවන්ත තාත්තා කෙනෙක්. ඒතර හමුදුරනේ මට තව තවත් බුද්ධ ආගමට වඩාත් නැඹුරු වෙන්න මගේ දරුවෝ උදව් කරනවා, මගේ නෝනා උදව් කරනවා. ඉතින් එතකොට එයාලගේ සහයෝගයත් මට ලැබෙනවා. ඉතින් එතකොට අපිට පුළුවනි මේ ජීවිතේ බුද්ධ ආගමෙන් වෙනස් කරගන්න. අනිවාර්යයෙන්. බුද්ධ ආගමක් නෙමෙයි, බුදු දහමක්. දර්ශනය. මේ දර්ශනේ ඉගෙන ගන්න පුළුවනි නම් ජීවිතේ සතුටින් ඉන්න පුළුවන්. මොකද අපිට මේ ඇස්සලින් වැටෙන කඳුළු පිහදාලා ඒ වෙලාවට අපිට අයින් කරගන්න පුළුවන්. හිත රිදෙනකොට මොකක් හරි බන ටිකක් අහලා ඒ වෙලාවට හිත සුවපත් කරගන්න පුළුවන්. හැබැයි මේ ඇස්සලින් වැටෙන කඳුළු සදහටම නවත්තන විදිහ කිව්වේ බුදුහාමුදුරුවෝ විතරයි. හිත රිදෙන පිච්චෙනකොට ඒ ගින්දර නිවලන විදිහ ඇත්ත වශයෙන්ම අපිට පෙන්වන්නේ බුදුහාමුදුරුවෝ විතරනේ. ඒ තරම් මේ ධර්මයේ හරි ආශ්චර්යයි. මොකද අපිට මේක කරපන් කියලා කොතනකවත් අපිට බලෙන් කරන්න කියලා නැහැ. තමන් එන්නේ එහිපස්සිකයි එන්න ධර්මයේ දකින්න. තමන් කැමති නම් මේ ධර්මයේ තියෙන ආශ්චර්ය විඳින්න කියලා තමයි භාග්‍යතුන් වහන්සේ පෙන්නන්නේ. භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන් ගායපු ගොඩක් ප්‍රසිද්ධ වුණ කවියක් තියෙනවනේ ඒක. සම්බුදු මගේ ලෝතුරු බුදු රජානනේ අපි අසරණයි මගේ බුදු පියාණනේ හිත රිදෙනවා කර්මය පසුපස ස්වාමිනේ සසරෙන් එතෙරවන්නට මග නුඹේ ස්වාමිනේ. ඔබ වහන්සේගේ හඬට අපි නිවෙනවා.
TikTok එකේ ගොඩක් වෙලාට ඔබ වහන්සේගේ වීඩියෝ රෙකමෙන්ඩ් වෙන්නේ රෑ. Facebook එකේ ගොඩක් වෙලාට රෙකමෙන්ඩ් වෙන්නේ රෑ. YouTube එකේ ගොඩක් රෙකමෙන්ඩ් වෙන්නේ රෑ. ඒතකොට මේ රෑට තමයි ගොඩ දෙනෙක් මේ කවි ටික අහන්නේ. උදේටත් අහනවා. හැබැයි රෑට නින්දර යන්න කලින් ඔබ වහන්සේ මං හිතන්නේ කමෙන්ට් එකක් දාන්න පල්ලෙහායි. ගොඩ දෙනෙක් නිවලා ඇති. ගොඩ දෙනෙක්ගේ හිත සනසලා ඇති. පෑරිච්ච හිත් වලට අලුත් ආලෝකයක් දීලා ඇති. ඔබ වහන්සේට බොහොම පිං. ඔබ වහන්සේත් එක්ක මේ පොඩ්කාස්ට් එක කරන්න මට ලැබිච්ච එකත් මට භාග්‍යයක්. ඔබ වහන්සේ මීට කලින් අපි හම්බෙලා තියෙනවා. අපි අතේ ඇඟිලි ගන්නට සමහර කාට හම්බෙලා ඇත්තේ. සංසාරේ හම්බෙලා ඇති. අපි ඉස්සරහට ගොඩක් හම්බෙන්න වේවි. අනිවාර්යයෙන්. අපි මේ රටට බුදු දහමට කරන්න පුළුවන් උපරිම සේවයක් මේ ලංකාවේ යන්න කලින් ලෝකෙන් යන්න කලින් කරන්න ඕනේ. මේ රටට නැතුව වෙන කොයි රටට ගියත් අපිට ඒ ඇති වෙන හැඟීම් ඒවා හරි දැනෙන්නේ. මේ රටේ ඉද්දි ඇති වෙන්නේ පුදුමාකාර හයියක්. එනර්ජි එකක්. ශක්තියක්. තමන්ගේ පවුලේ අයත් එක්ක ඉද්දී, තමන්ගේ නෝනත් එක්ක මහත්තයත් එක්ක ඉද්දී, දරුවෝත් එක්ක ඉද්දී, පොළොවේ පය ගහලා ඉන්නකොට ඒක කියන්න බෑ ඒ ශක්තිය ගැන. උතුරට ගියත්, දකුණට ගියත්, නුවරට ගියත්, නුවර එළියට ගියත්, මඩකලපුවට, ත්‍රිකුණාමලයට ගියත්, කොළඹට ගියත් කොහෙත් එන ඒ සුවඳ, ඒ බෝගස් වල සුවඳ, ඒ බෝගස් වැනෙනකොට ඒ දැනෙන සිසිලස කොහෙත් දැනෙනවා. ඒක ගාල්ලේ බස් ස්ටෑන්ඩ් එකෙත් දැනෙනවා. වෙන රටකින් ඒ සිසිලස අපිට ගන්න බෑ. මහබෝහාමුදුරුවෝ ගාව තියෙන සිසිලස ඒ සෝය අපිට වෙන තැනකින් ගන්න බෑනේ. මොකද මේ ලංකා දරණතලේ ඉපදෙන්න අපි හැමෝම වාසනාවන්ත වෙන්න ඕනේ. අපි ඒ තරම් පින් කරලා තියෙන මිනිස්සු. දැන් ගොඩාක් අර මම දැන් වැඩිපුරම ෂෝට්ස් වීඩියෝස් දානවානේ. ගොඩක් අය මට කෝල් කරලා කියන දෙයක් තමයි අපේ හැමෝටම මට ජීවිතේ එපා වෙලා තියෙන්නේ. මට ජීවිතේ මැරෙන්න තරම් හිතිච්ච වාර අනන්තයි. සමහර වෙලාවට බැඳපු මිනිස්සු වෙනවා. සමහර වෙලාවට නෝනා කතා කරලා කියන අපේ ස්වාමියා මට හරියට කරදර කරනවා, මට බයිනවා, ගහනවා. ඒ හැම දෙයක්ම ඉවසගෙන දරාගෙන හිටපු තැන් ගොඩාක් අනන්තයි. හැබැයි මට තවත් ජීවත් වෙන්න බෑ කියලා. මම ඒ හැම කෙනාටම කියන කතාව තමයි ජීවිතේ Tamanට ලැබුණු විදිහට අනුව තමන් මොකටද හැම ජීවිතේ අනිත් මිනිස්සුන්ද ජීවිතේ දුක් වෙන්නේ. වෙන මිනිස්සු කරන වැරදි වලට අපි දුක් වෙන්න ඕනේද? නෑ නේ. අපි වෙන මිනිස්සු කරන වැරදි වලට අපි දුක් වෙන්න ඕනේ නෑ. දැන් මගේ ළඟ ඉන්න අනිත් කෙනා වැරදි වැඩ කරනවා නම් එයා වහ බෝතලයක් බිව්වොත් එයානේ මැරෙන්නේ. මම වහ බිව්වොත් මම මැරෙනවා. එයා වහ බිව්වොත් එයා මැරෙයි. එයා වහ බිව්වා කියලා මම මැරෙන්නේ නෑ. අන් ඒ වගේ තමයි වැරදි කරන මිනිසුන්ට මේ දේවල් කවදා හරි දවසක දඬුවම් හම්බ වෙනවා. ඉතින් අපි වෙන මිනිස්සු නිසා අපි මොකද අපේ ලස්සන වටින ජීවිතය අපි විනාශ කරගන්නේ. පෙර පිනකට අපිට හොඳට පේන ඇස් දෙකක් තියෙනවා. දැන් අයියේ මේ ලෝකේ ඇස් දෙක පේන්නේ නැති අන්ධ මිනිස්සු කොච්චර ඉන්නවද? ලක්ෂ ගණන් ඉන්නවා. කන් දෙක ඇහෙන්නේ නැති බීරි මිනිස්සු ලක්ෂ ගණන් ඉන්නවා. කතා කරන්න බැරි ගොළු මිනිස්සු ලක්ෂ ගණන් ඉන්නවා. මන්ද බුද්ධක මිනිස්සු ලක්ෂ ගණන් ඉන්නවා. ඉතින් දෙයනේ අපිට මොනවාගෙන්ද අඩුපාඩු? අපිට කිසිම දෙයකින් අඩුපාඩුවක් නැහැ. ඉතින් මේ වාසනාවන්තද? කොච්චර වාසනාවන්තද? ලබන්න අපි කොච්චර පින් කරලා තියෙනවද? අපිට මේ ජීවිතේ හොද්දටම ප්‍රමාණවත් අනිවාර්යයෙන් ඊළඟ ජීවිතේට පින් එකතු කරගන්න. තව ආත්ම ඕනේ නැහැ. මේ ලැබිලා තියෙන එකෙන් උපරිම ප්‍රයෝජන ගන්න එකතු කරන්න පුළුවන් ආමුදුර. හොඳට බණ ටික අහන්න. දැන් අපි පින්නන්ත කත්නෝරේ ස්වාමීන් වහන්සේ නිසා කොච්චරනම් තරුණ තරුණිය හැදිලා ඉන්නවා. කත්නෝරේ හාමුදුරුවෝ හදන ධර්මශාලාවට අපිත් යමු. ඔව් අනිවාර්යයෙන්. ඒ ධර්මශාලාවට ගිහිල්ලා මේ ಜಾති ආගම් ભેද නැත්තම් ආගම් ಜಾති විතරක් නෙමෙයි හාමුදුරනේ අපේ රටේ තියෙන්නේ මොනවද නැත්තේ හැම පුංචි දෙයකින්ම බෙදිලානේ තියෙන්නේ හාමුදුරනේ. ಜಾති ආගම් කියලා අපි කට වචනෙට කියන්නේ. අපේ රටේ හාමුදුරනේ හැම තැනම බෙදිලා. හැබැයි කත්නෝරේ හාමුදුරන්ගේ මේ පන්සලට අපි බෙදෙන්නේ නැතුව යන්න ඕනේ. ඒ විතරක් නෙමෙයි හැම පන්සලකටම බෙදෙන්නේ නැතුව යන්න ඕනේ. අනිවාර්යයෙන්. කාරු හරි කියනවා නම් අශේන් පොඩ්කාස්ට් එකක් කරාට පස්සේ ඔබ වහන්සේ කාවාරි ආශ්‍රය කරන්න ගත්තට පස්සේ ඔබ වහන්සේ අහවලාට පාක්ෂිකයි. අශේන් එක්ක වැඩක් කරාට පස්සේ අශේන් අහවලාට පාක්ෂිකයි. මේක දේශපාලනිකයි. මේක මේ විදිහට මේක විදිහට බෙදන්න ඕනේ කියලා. ඒක හරි වැරදි හාමුදුරනේ. අනිවාර්යයෙන්. අපි මේ හිත් වලින් අපේ ජීවිතෙන්ම කැප වෙලයි මේ දේවල් කරන්නේ. හැමදේම. දැන් වෙලාව හාමුදුරනේ හරියටම 10ට 10යි. දැන් ඔයා පාන්දර පටන් ගත්ත පාර. මම උදේ පාන්දර පටන් ගත්ත වැඩ ටික දැන් අදට මේ දක්වා අපි වැඩ කරනවනේ. කත්නෝරුවේ හාමුදුරන්ගේ පොඩ්කාස්ට් එකෙන් පස්සේ අපි නතර වුන්නේ නැහැ. අද ඔබ වහන්සේව අපි මුණ ගැහෙනවා. හෙට තවත් ස්වාමීන් වහන්සේලා මේ ඔෆිස් එකට ස්ටුඩියෝ එකට අපි වඩම්මනවා. ඒ සේවාවන් දිගටම කරන්න හාමුදුරනේ. ඔබ වහන්සේ මේ ධර්ම ප්‍රචාර කටයුතු කොච්චර පරිශ්‍රමයක්ද? පුරුණෑගල නම් අද වැඩි ඔබ වහන්සේ මෙහෙට. මේ දවස් ටිකෙන් බණක් තියෙනවා. හැමදාම මේදි පාන්දර 1-2 වෙනවා. ආයෙ නැවත පවුවදා දවල්ට යනවා. අපිට ඒ පින ඇති. ඒ පින ඇති. මම මගේ ජීවිතේ මට ඒ සතුට ඇති. මට වෙන කිසි සතුටක් ඕනේ නැහැ. ඔබත් ඒ වගේ පින් කරන්න. ඔබත්
හැකි පමණින් පින් කරන්න. ඔබත් ඔබේ ජීවිතේ ಗುಣ වගා කරන්න. අනිවාර්යයෙන්. හොඳ ಗುಣ වගා කරන්න. හොඳ දරුවෝ ටිකක් බිහි වෙන්න ඕනේ ලංකාවේ. දැන් අය මේ ලංකාවේ ඇත්තටම ගත්තොත් අර 2000න් පස්සේ දැන් මමත් 2000න් පස්සේ තමයි ඒ වුණත් අර 2000න් පස්සේ ඉන්න සමහරක් ගෑල් ළමයිගේ පිරිමි ළමයිගේ ඇත්තටම අද කාලේ හැදියාවක් කියන දෙයක් නැහැනේ. පොඩ්ඩක් එයාලා සමාජීය වශයෙන් එයාලගේම කල්ට් එකක ජීවත් වෙන්න කැමති කට්ටිය. ඒ සර්කල්ස් ඒ කට්ටිය ඒ විදිහට ජීවත් වෙන්න එයාලගේම විදියක් හදාගන්න. දැන් ඔය පාවිච්චි සාම්ප්‍රදායික විදි වලට යන්න කැමති නෑ. නෑ. දැන් ඔය පාවිච්චි කරන ෆෝන් එකෙන් බන ටික ගන්න පුළුවන් නම් කොච්චරක් ඔය ජීවිත වෙනස් වෙයිද? පළවෙනි පාර හද්දි දැනෙන්නේ නැති වෙන්න පුළුවන්. දැනෙන්නේ නැහැ. දෙවෙනි පාර දැනෙන්නේ නැති වෙන්න පුළුවන්. තුන්වෙනි පාර හාමුදුරනේ අඩුම තරමේ පුංචි හරි අරුතක් අපේ ජීවිතේට ගන්න පුළුවන්. මේක ඇබ්බැහි වෙන්න ඕන. ඇබ්බැහි වුණාට පස්සේ කොච්චර බේද වෙන්නත් හිතෙන්නේ නැහැ. ධර්මයට ඇබ්බැහි වෙන මිනිස්සයා බෙදෙන්න හිතන්නේ කිසිම වෙලාවක. දැන් අද ඉන්න දරුවන්ට දෙමව්පියෝ ගැන ගානක් නැහැනේ. අද දරුවන්ට අම්මගේ දුක තේරෙන්නේ නැහැ. අප්පච්චි විඳින දුක තේරෙන්නේ නැහැ. මේ ළඟකදී මට තාත්තා කෙනෙක් මගේ ළඟට ඇවිල්ලා කියනවා අපි ස්වාමීන් වහන්සේ මම මගේ දුවට උගන්වුවේ කුලී වැඩ කරලා. කුඹුරු වැඩ කරලා කුලී වැඩ කරලා තමයි මගේ දුවට උගන්වුවේ. මොකද ඒ තාත්තගේ තියෙන එකම ආසාව තමයි මගේ දුව දවසක මේ ලෝකේ හොඳම කෙනා වෙන්න ඕනේ. මගේ දුව කාගේවත් වහලියක් වෙනවා දකින්නේ නැහැ කියන එක තමයි තාත්තගේ එකම ආසාව. ඒකින්ද තමයි තාත්තට දුවට උගන්වන්නේ. හැබැයි මේ දුව හැමදාම තාත්තට පන්ති යනවා කියලා ගෙදරට පන්ති යනවා කියලා හැමදාම පන්ති කට් කර කර ඕනතරම් පිරිමි ළමයි එක්ක ඕනතරම් රවුම් ගහනවා. හිතන්නේ තාත්තා ඌව දන්නේ නැහනේ. අම්මා දන්නේ නැහනේ. ඕව කමක් නැහැ. මේ කාලේට ඕව කරන්න එපා. අපිට ලව් එකක් තියෙන්න ඕනේ කියලා හිතලා ලව් කරන හැබැයි අර හොඳට මතක තියාගන්න ඕනේ දෙයක් තමයි අයියේ මේ අර ඕනම දෙයක් ඕනමට වඩා ඕනෙම නෑ. ඕනෙම අපිට වයසක් දවසක් එනවා හැමදේටම නේ. ජීවිතේ අර කාලකන්ණි උණු දවසට ජීවිතේ Tamanටම පසුතැවෙන්න වෙන දවසක් එනවා. එදා අප්පච්චි උගන්නන කාලේ මං ඉගෙන ගත්තා නම් අද මට මෙහෙම වෙන්නේ නෑනේ කියලා හිතෙන දවසක් එනවා. ගොඩක් වෙලාවට ඉස්කෝලේ ගිහිල්ලා ආවට පස්සේ ක්ලාස් ගිහිල්ලා ආවට පස්සේ එහෙම නැත්නම් ඉස්කෝලේ ගිහිල්ලා ඒ අතරතුර ක්ලාස් ගිහිල්ලා ඒ අතරතුර එහෙම නැත්නම් වෙනත් බාහිර ක්‍රියාකාරකම් කරනවා කියලා ඇත්තටම අපි කරන්නේ තැන් වල läග කාලය කාදමන එක නම් ජීවිතේ අනාගතයක් නෑ පුතේ. ජීවිතේ හරියන්නේ නෑ මගේ මල්ලියේ නෑ මගේ නංගියේ. මේ ලස්සන ජීවිත හදාගන්න තමයි අශේන් අයියලා මෙච්චර මහන්සිලා අපි මෙච්චර මහන්සිලා නිදි මරාගෙන හැම කැපකිරීමක්ම කරන්නේ. මොකද අපි ආසයි දවසක මේ රටේ ඉන්න දුවලා පුතාලා අපි අරයන් නෑ මේ අපිට මේ පොඩ්කාස්ට් මයික් එක මම මැරෙද්දී අරයන් නෑ නේ හැමෝටම. කිසි දෙයක් කරා යන්නේ ස්ටුඩියෝ එක මම මැරෙද්දී අරයන් නෑ නේ හැමෝටම. මම අරන් යන්නේ මේ පුංචි කරන පින් ටික විතරයි. පින් ටික විතරයි. ඒ දේෙන් ඔබ ගොඩ යනවනම් ඔබේ ආත්මයට ඔබේ ජීවිතයේ අධ්‍යාත්මයට මොකක් හරි සැනසීමක් ලැබෙනවා නම් ඒ ඇති අපිට නේ. ඒ ඇති හොඳට. අපිට වෙන දෙයක් ඕනේ නැහැ. කිසි දෙයක් ඕනේ නැහැ. මම දැන් මේක බලන දුවලට උනත් කියන්නේ ඉගෙන ගන්න කාලේ හොඳට ඉගෙන ගන්න. මොකද ඉගෙන ගන්න කාලේ ඉගෙන ගත්තේ නැත්නම් අපිට ජීවිතයක් නැහැ. එහෙමයි. ඉගෙන ගන්න කාලේ හොඳට ඉගෙනගෙන හොඳ රස්සාවක් කරලා Taman නම්බුකාර විදිහට හොඳ කාර් එකක් අරගෙන ලස්සනට ඉන්නකොට කාටද ආඩම්බරේ? වැඩිපුරම අම්මා අප්පච්චිට ආඩම්බරයි. එදාට අම්මා අප්පච්චිගේ ඇස්වලින් කඳුලක් වැටෙනවා. එදාට ඒ දෙන්නගේ හිත මාර සතුටෙන් උතරනවා. මම එකයි කියන අර ගෑල් ළමයේ කවමදාකවත් විවාහ වෙන මනුස්සයගෙන් සතයක්වත් ඉල්ලන තැනටපත් වෙන්න එපා. ඉන්ඩිපෙන්ඩන්ට්. අනිවාර්යයෙන්. Taman හොඳට හම්බ කරලා ස්වාධීනව තමන්ගේ ජීවිතේ ඕනෙම අභියෝගයකට මුහුණ දෙන්න පුළුවන් කෙල්ලෙක් වෙන්න ඕනේ. අනිවාර්යයෙන්. පාරක බහැලා උදයක් දවාලක් රැයක් නැතුව නිර්භීතව එඩිතරව යන්න පුළුවන් කෙල්ලෙක් වෙන්න ඕනේ. මිනිස්සු 100ක් ආවත් ඒ මිනිස්සු 100ට මුහුණ දීලා ගහලා බැලනවා කියන එක නෙමෙයි කියන්නේ. කුණු හරපෙන් කෑ ගන්නවා කියන එක නෙමෙයි. මුහුණ දෙන්න පුළුවන් හැකියාව. ශක්තිය දෙන්න. කෙල්ලෙක් කකුලෙන් ඇද්දට පස්සේ කෙල්ල වැටෙනවා. වැටෙනවා. හොඳම යාළුවා තවත් කෙල්ලෙක් තමයි ගොඩක් වෙලාවට කෙල්ලෙක්ගේ කකුලෙන් අදින්නේ. ඒක අපේ සමාජයේ බහුලයි. වැටෙන්න ඕනද කෙල්ලෝ? මෙහෙමයි. දැන් අර අපේ ගෑල් ළමයිට යශෝදරාව වගේ වෙන්න පුළුවන්. ගොඩක් පිරිමිත් අද හොයන්නේ යශෝදරාවන්නේ. මේක හොඳට මතක තියාගන්න ඕන දෙයක්. යශෝදරාවන් හම්බ වෙන්නේ සිද්ධාර්ථලාට විතරයි. සිද්ධාර්ථලා හම්බ වෙන්නේ යශෝදරාවන්ට විතරයි. යශෝදරා වගේ වෙනවා කියන එකයි ලේසි නෑ. සංසාරය පුරාවටම එකම එක ස්වාමියායි වැතුවේ. සංසාරේ පුරාවටම ස්වාමියා සමහර ආත්ම භාවයන් වලදී තමන්වම වෙන අයට දන් දෙනකොට, යක්ෂයන්ට දන් දෙනකොට කොච්චරනම් සාදුකාර දුන්නද? අනේ මගේ ස්වාමියා ඉක්මනින් බුදු වේවා කියලා. අද නම් එහෙම දෙයක් වෙයිද? අද නම් තමන්ගේ ස්වාමියා දාලා ගියාට පස්සේ දේවාල ගාන ගිහිල්ලා පොල් ටික ගහලා මට කෝටි ගානක වන්දියක් දෙන්න, අරක දෙන්න, මේක දෙන්න, තොට හරියන්න එපා, තොට කෙලවියන් කියලා අද කාලේ ඉන්න අය කොච්චරනම් තමන්ගේ ස්වාමියාට පලිගහන අය ඕන තරම් ඉන්නවා. එහෙමයි. නේ ඒ තරම් අපි මේ සමාජය අද නරක පැත්තට හැරවිලා තියෙනවා. එක දෙයක් ඇති. එක වැරද්දක් ඇති. අර අවුරුදු ගාණක් කරපු ආදරේ ඔක්කොම නැති වෙනවා. තප්පරයකින් මහා පව්කාරයෙක්. මේ ළඟකදී එනවා
ගෙදරක ඉන්න නෝනා කෙනෙකුයි මහත්තයෙකුයි ගෙදර හැමදාම ප්‍රශ්න දරා ගන්න බැරි තැන තමයි අර විසඳුමක් ගන්න හරි අපිව හොයාගෙන යනවා. එතකොට ඇවිල්ලා මේ පිරිමි කෙනා කියන මහත්තයා මට කියන කතාව තමයි අපේ ස්වාමීන් වහන්සේ මේ මම නෝනාට හරි ආදරේ. හැබැයි මම බීලා සමහර දවස්වලට ගෙදර ඇවිල්ලා නෝනාට ගහනවා. නෝනාට බයිනවා. පුළුවන් තරම් මම කරදර කරනවා. පුළුවන් තරම් දසවත දෙනවා. හැබැයි ඒක ඒ වෙලාවට විතරයිලු කේන්තිය. පස්සේ මම ආයෙත් ආදරෙන් කතා කරනවා. මොකද මම නෝනාට ගොඩක් ආදරෙයි කියලා. ඊට පස්සේ නෝනාගෙන් අහපුවාම එයාගේ දෙන උත්තරේ තමයි අපේ ස්වාමීන් වහන්සේ මට මේ මිනිස්සයාත් එක්ක ජීවිතේ ජීවත් වෙලා එපා වෙලා තියෙන්නේ. මට මහා කරුමයක් හැමදාම ගුටි කනවා. කොච්චර හොඳ කරත් මේ මිනිස්සයා මට කවමදාකවත් හොඳ දෙයකින් කතා කරන්නේ. හොඳක් දකින්නෙම නැහැ. මට නම් ජීවිතේ එපා වෙලා කියලා. දැන් එතකොට මෙතනදී ආයේ ස්වාමියා කියන්නේ මොකද්ද? මම නෝනාට ආදරේ. හැබැයි එයා දැන් වෙනස් වෙලා. එයා ඉස්සර වගේ ආදරේ නැහැ කියලා. එතකොට නෝනා කියන කතාව තමයි මට දැන් මූත් එක්ක ජීවත් වෙලා එපා වෙලා කියලා. ජීවත් වෙලා ඉන්න කාලේ යක්කු පෙරේතයෝ වගේ ගෙවල් වල ගහගෙන ඉන්නට වැඩිය. දැන් අර මේ දවස්වල බෝම්බ ගහගෙන යනවා. අපිට බැරි වෙලා හරි බෝම්බයක් ගහලා මොන හරි වුණොත් එහෙම සමහර වෙලාවට අපිට පසුතැවෙන්න වෙන අනේ ඉන්න කාලේ මට නෝනත් එක්ක හොඳින් ඉන්න බැරි වුණා. ඉන්න කාලේ මට මහත්තයත් එක්ක හොඳින් ඉන්න බැරි වුණා. මං ආදරය කරන ප්‍රේමවන්තයත් එක්ක මට හොඳින් ඉන්න බැරි වුණා. ඒක ඉන්න කාලේ අපි හැමෝමත් එක්ක හොඳින් ඉන්න ඕනි. ආදරය කියන දේ දෙන්න ඕනි. ඉන්න කාලේ හොඳින් හිටියොත් යන දවසට ඔබට ගොඩක් අය හොඳයි කියා. හොඳයි කියයි අනේ. අනිවාර්යයෙන් යන දවසට ගොඩක් අය නරකයි කියන විදියට හැසිරෙන්න රූපං චීරති මච්චානං නාමගුත්තං නජීරති. අර අදටත් අපි සිද්ධාර්ථ වෙන කතාව වෙන්නේ ඇයි? ඒ තරම් හොඳ ආදරවන්තයෙක්, ඒ තරම් ශ්‍රේෂ්ඨ චරිතයක් මේ ලෝකෙ හිටපු නැති ඉඳ. ඒ නම අදටත් අමරණීයයි. භාග්‍යවතුන් වහන්සේ වදාළ ගොඩක් ධර්ම දේශනා, බහුතරයක් ධර්ම දේශනාවල තියෙන්නේ ආදරය කරන හැටි, ආදරය බෙදා ගන්න හැටි. එතකොට මේ ආදරය කියන්නේ මොකක්ද හාමුදුරනේ 2026ට අනුව අවසාන වශයෙන්? ආදරය කියන්නේ 2026ට අනුව අර ඒ අවස්ථාවට අනුව රංගපාන සිටුේෂන් එකක් තමයි අද නිර්මාණය වෙලා තියෙන්නේ. ආදරය කියන දේ අද ඒ තැනට හැල්ලු වෙලා තියෙනවා. දැන් අය ආදරේ කැමැත්තයි කියන එක දෙකක්නේ. දැන් ලස්සන මල්ලත්තක් තියෙනවා. මල්ලට ආස කෙනා මොකද්ද කරන්නේ? මල් අතර ගිහිල්ලා ඉස්සරම අර මල් වලට කැමති කෙනා ගිහිල්ලා අර මලක් කඩා ගන්නවා. මලට කැමති කෙනා කරන්නේ අර මල කඩා ගන්න එක. හැබැයි ආදරය කරන කෙනෙක් මල් වලට ආදරය කරන කෙනෙක් නම් ගිහිල්ලා මොකද්ද කරන්නේ? ඒකට පොහොර දානවා, වතුර දානවා, ඒ මල පරිස්සම් කර ගන්නවා, රැක ගන්නවා. ඉතින් ওই වගේ අපිට Tamanට හම්බ වෙන ප්‍රේමවන්තයට, ප්‍රේමවන්තියට, ස්වාමියාට, Tamanගේ බිරිඳට සැබෑවටම ආදරය කියන දේ දෙන්න පුළුවන් නම් මම හිතන්නේ මේ ලෝකේ මේ තරම් ඩිවෝස් නඩු යයි කියලා. ඩිවෝස් කියන්නේම බොරුවක්. අනිවාර්යයෙන්. මොකද අපි ඇත්තටම එන්ගේජ් වුණා නම් අපි ඩිවෝස් වෙන්නේ නැහැ. වෙන්නේ නැහැ. එහෙනම් එන්ගේජ් එක එතනදි වෙලා තියෙන බොරුවක්. බොරුවක්. ලියවිල්ලට එන්ගේජ් එක කියන්නේ රැවටීමක්. රැවටීම. මොකද එන්ගේජ් එක රැවටීමක් වුණ නිසා තමයි අද ඩිවෝස් කියන එකක් හැදිලා තියෙන්නේ. ඒතකොට ඩිවෝස් කියන්නේ තනිකර බොරුවක්. ඒතකොට එදා අරක බොරුවක් නම් ඩිවෝස් උත් බොරුවක්. බොරුවක්. කියන්නේ මුලදී ගිහිල්ලා තියෙන්නෙම ඩිවෝස් වෙන්න බලාගෙන. ඒක ඔළුවේ තියාගෙන. ඇත්තටම ආදරය කරන එක හදවතට දැනෙනවනේ. ඒ සංසාර ප්‍රේමය හදවතටම දැනෙනවා. එහෙමයි. අර මම පොඩි චුටි කතාවක් කියන අවසන් වෙනකොට දැන් මහෞෂධ පඬිතුමාගේ කතාවේදී ආයේ මේ මහෞෂධ පඬිතුමායි අපේ යශෝදරාව උපදිනවා ඒ වෙලාවේදී මේ බැමිණියක් වෙලා. එතකොට අපේ මේ යශෝදරා දේවියයි මේ එතකොට මේ අපේ මහෞෂධ පඬිතුමා ඉන්නනේ. මහෞෂධ පඬිතුමා කියන්නේ ඒ කාලේ හිටපු රටේ රජුරෝ. රටේ රජුරෝ දැන් වෙස්වලාගෙන ගමේ සැරිසරන්න යනවා. සැරිසරාගෙන යනකොට ඉස්සරහින් ලස්සන කෙල්ලෙක් එනවා. ඒ කෙල්ලගේ නම තමයි අමරාවතී දේවිය. එතකොට මේ කෙල්ල දැකපු ගමන් අය අහන්නේ ඔයාගේ නම මොකද්ද කියලා. අද නම් පාරේ ලස්සන කෙල්ලෙක් එන ගමන් අපේ කොල්ල මොකද්ද කරන්නේ? ගාලා හරි දාලා නැත්තම් නම්බරේ හරි ගත්තා. ඊට පස්සේ අදරෑ මැසේජ් කරා නම් හෙට හම්බුණා. අද කාලේ එහෙම දේවල්නේ. එදා එහෙම වුණේ නැහැ. අතෙන් මෙහෙම කරලා ඇහුවා ඔයා බැඳලා නැද්ද? විවාහ වෙලා නැද්ද කියලා. මෙහෙම කරලා ඇහුවා විවාහ වෙලාද කියලා. ඉස්සරොම සංඥාවෙන් තමයි කතාව පටන් ගත්තේ. සංඥාවෙන් කතාව පටන්ගෙන තමයි ඊට පස්සේ ආගිය තොරතුරු කතා කරාට පස්සේ ගෙදරට යනවා. ඊට පස්සේ හාල් මිටක් දීලා කියනවා මට මේකෙන් බතුත් ඕනි, කැඳත් ඕනි, කැවුමුත් ඕනි කියලා. ඉතින් අද කාලේ නම් ගෙදරට හාල් කිලෝ එකක් දීලා කිව්වොත් එහෙම තමන්ගේ නෝනාට ගිහිල්ලා කිව්වොත් මට මේකෙන් බතුයි කැඳයි මේ කැවුමුයි හදලා දෙන්න කිව්වොත් ගෙදර මරා ගන්න නුඹට පිස්සුද කියලා පුළුවන් නම් අද ඉන්න නෝනලා මහත්තයාගේ බෙල්ලකයි. මරලම හරි දායි. එදා එහෙම වුණේ මේ අමරාවතී දේවිය අනේ අරකින් කැවුමුයි මේ කැඳයි බතුයි ඔක්කොම හැදුවා. ඔක්කොම කෑව හැබැයි හරිම රසයි. රහයි කියලා කිව්වේ නෑ බැන්නා. එතකොට හරියට බත් ටිකක් හොයා ගන්න, කැවුම් ටිකක් හොයා ගන්න, කැඳ ටිකක් හොයා ගන්න බැයිද කියලා බැන්නා. ඊට පස්සේ කිව්වා ඵලයන් ගිහලා අවුවේ හිටගන්නින් කිව්වා. අනේ ඊට පස්සේ අර කෙල්ලගේ මූණේ ඔක්කොම අර මිශ්‍ර කරලා ගෑවා. ඒත් මේ කෙල්ල ඉවසුවේ ඇයි ඉවසුවේ? සංසාරේ බැඳීම හදවතට දැනුණු නිසා. සංසාරේ යාට දැනුණා මේ කෙනා තමයි සංසාරේ පුරාවටම මම පතාගෙන එන කෙනා. මේ කෙනා තමයි මගේ ස්වාමියා වෙන්න ඕනි කෙනා. ඒක මහෞෂධ පඬිතුමා එතනදී චෙක් කරේ එයාගේ ඉවසීම.
ගැහැණියක් සතු වෙන්නම ඕනි දේ තමයි ඉවසීම. ඉවසීම කියන දේ නැත්තම් ඒ ගැහැණියගෙන් වැඩක් වෙන්නේ නැහැ. රජිනකට තියෙන වටිනම දේ තමයි යාගේ කිරුළ. එතකොට ගැහැණියක්ට තියෙන වටිනම දේ වෙන්න ඕන ඉවසීම. ඉවසීම කියන දේ තියාගන්න පුළුවන් නම් ඇත්තටම මේ ජීවිතේ ලස්සන කරගන්න අනිවාර්යෙන් ගොඩ. හැම කෙල්ලෙක්ම ගොඩ, හැම කොල්ලෙක්මත් ගොඩ. ගොඩ. ඉවසන කෙනා දිනනවාමයි. අනිවාර්යෙන්. වහන්සේට බොහොම පිං. ඔයාටත් අයියටත් ගොඩාක් පිං. මේ ධර්ම ප්‍රචාරණ කටයුතු, ඒ වගේම මේ කාව්‍යමය දේශන හැම එකක්ම සාර්ථකව කරන්න ඔබ වහන්සේට නිදුක් නිරෝගී ශක්තිය ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. අයියටත් අයියාගේ චූටි පුතාටත් අක්කිටත් ලැබෙන්න ඉන්න චූටි අහිංසක චූටි පුතාටත් ත්‍රිවිධ රත්නයේ අනන්ත ආශිර්වාදයත් දෙවියන්ගේ රැකවරණයත් ලැබේවා කියලා මම හදවතින්ම ආශිර්වාද කරනවා අයියට. තෙරුවන් සරණයි. සර්ණයි දෙපිට හැමෝටම.